මෝදුවන ලෝචනා ස්වප්න මත මා නැරිරෝරනා යවනා ප්‍රේමද කාරණා. හලෝ කොහොමද? අද වීඩියෝ එකටත් මම ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා. අද මම වෙනදට වඩා ටිකක් කලින් ඇහැරුණා. මොකද අද ලොකු බිසි දවසක් නෙවෙයි. හැබැයි හවසට පොඩි ගමනක් යන ප්ලෑන් කරලා තියෙනවා. ඒ වගේම අතවසේ වැඩ වගේකුත් තියෙනවා. ඉතින් ඒ ටික කරගන්න ඕන නිසා මම ටිකක් කලින් ඇහැරුණා වෙනදට වඩා. උදේම කරන්න ප්ලෑන් කරගෙන හිටපු වැඩ වගේක් කරලා ඉවර වෙලා මම ඉක්මනට ආවා බ්‍රෙක්ෆාස්ට් එක හදන්න පුතා හැරෙන්න කලින්. ඔයාලා බ්‍රෙක්ෆාස්ට් එකට වැඩිපුරම ගන්න කැමති මොනවද? මට නම් උදේට ගොඩක්ම ගැනෙන්නේ බිත්තර වගේ දෙයක්. මොකද අකී බබාගේ ඩෙලිවරි එකෙන් පස්සේ මම ටිකක් හිතුවා ඇඟ ගැන හිතන්න ඕනි කියලා. ඒ නිසා මම හිතුවා හයි ප්‍රෝටීන් බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්නවා කියලා. එහෙම නොවන අවස්ථාත් තියෙනවා. උදේට මැක් එකකින් කන අවස්ථාත් උනතරම් තියෙනවා. හැබැයි පුළුවන් හැම වෙලාවකම හොඳ හෙල්දි විදිහට අකී බබත් දැන් කෑම කන නිසා එයාටත් ආස විදිහට හොඳ හෙල්දි මීල් එකක් ගන්න පුරුදු වෙලා ඉන්නවා අපි. අද මම මේ හදන්නේ එග් සෑන්ඩ්විච්. ඉතින් මේ රෙසිපි එක මම හිතන්නේ හැමෝම වගේ දන්න දෙයක්. ඒ නිසා මම මේක විස්තර කරන්නේ නැහැ. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා. මේ සෑන්ඩ්විච් එක ජපානයේ හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම පොඩි බබාලත් හරිම ආස රෙසිපි එකක් මේක. ඉතින් ඔයත් පොඩි බබෙක් ඉන්න අම්මි කෙනෙක් නම් try කරලා බලන්න. ආස වෙයි ඒගොල්ලෝ අනිවාර්යෙන්ම. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට මම අනිවාර්යෙන් මොන හරි ස්මූති එකක් නැත්නම් ජූස් එකක් එකතු කරගන්නවා. අද මම ජූස් එකක් හදනවා. මේක ඉමුනිටි එක බූස්ට් කරන ඩ්‍රින්ක් එකක්. ඔන්න ඉතින් අකී බබත් ඇහැරිලා ආවා මාත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එක හදන්න. මේ ඩ්‍රින්ක් එකත් හරිම රසයි. මේ ඩ්‍රින්ක් එක ඉමුනිටි එක වැඩි කරනවා වගේම ඇඟ ක්ලෙන්ස් කරන්නත් හොඳයි. ඒ වගේම හොඳ රිෆ්‍රෙෂින් ෆීලිං එකකුත් තියෙනවා බිව්වහම. ඉතින් ඔයත් ආසයි නම් try කරලා බලන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඉවර වෙලා මමයි අකී බබයි පොඩ්ඩක් එළියට ආව පොඩි වෝක් එකකට. ඉතින් මේ ටයිම් එක අකී බබාට සෙල්ලම් කරන්න විතරක්ම නෙවෙයි. මේ ටයිම් එකේ මමත් චුට්ටක් රිලැක්ස් වෙන්න මං ආසම කොෆි එකකුත් අරගෙන අපි දෙන්නම එන්ජොයි කරනවා මේ ටයිම් එක. මොකද දැන් වසන්ත කාලේ ළඟයිනේ. ඉතින් ගස්වල පොට්ටු ඇවිල්ලා දළු දාලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ දේවල් අකී බබාටත් පෙන්න ගමන් අපි දෙන්නම හරිම ලස්සනට ගත කරන වෙලාවක් තමයි මේක. ඉතින් අකී බබා එක්ක සෙල්ලම් කරලා ඇත්තටම හොරින් මහන්සි. ඒ නිසා මම මේ ඩ්‍රින්ක් එකකුත් හදාගෙන ලෑස්ති වෙන්නේ අපේ හවස ගමනට අවශ්‍ය බඩු ලෑස්ති කරගන්න. මොකද අපිට පැය 3ක වගේ රයිඩ් එකක් තියෙනවා යන්න. අද විශේෂ ගමනක් නෙමෙයි යන්නේ. හස්බන්ඩ්ගේ බිස්නස් වැඩකට තමයි යන්නේ. ඉතින් මා යකී බබයි ගෙදර තනියම ඉන්නවට වඩා අපි දෙන්න ඩිසයිඩ් කළා බබාවත් අරගෙනම යමු කියලා. ඉතින් මේ යන්නේ නරිට වලට.
ඉතින් ඇත්තටම ටෝකියෝ ලස්සනම රෑට. ඉතින් මේ ටෝකියෝ වල ලස්සනත් බලාගෙන අපි පිටත් වුණා නරිටා වලට යන්න. ගොඩාක් රැවුන නිසා අපි ආවා ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකකට ඩිනර් එකට. ඉතින් ජපානයේ ඉඳි අපිට ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකකට ආවහම ඇත්තටම මේ දේවල් දකිද්දි ඇත්තටම හරිම ආසයි ලංකාවේ දේවල් දකිද්දි. ඉතින් මේ කොත්තු එකයි චොප්සි රයිස් එකයි ඇත්තටම මාරම රසට තිබ්බා. මේ අකීබබාගෙත් ෆස්ට් ටයිම් තමයි ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකකට ආව. ඉතින් අකීබබාට ස්පෙෂලි හදපු රස නූඩල්ස් එකත් ඒගොල්ලෝ දුන්නා. ඉතින් අකීබබත් හරිම ආසාවෙන් ඒ නූඩල්ස් එක කෑවා. අපිට හරිම සතුටුයි ඒත් අපේ ලංකාවේ රසට කැමති ඒ ගැන. ඉතින් බලන්නකො අපිට තව මොනවද ගන්න පුළුවන් වුණේ කියලා. ඉතින් ජපානයේ ඉන්න අපිට මේ දේවල් ඇත්තටම පුදුම තරම් වටින දේවල්. ගොඩාක් රැවුන නිසා අපි ඉක්මනට මාව හොටෙල් එකට චෙක් ඉන් වෙන්න. ඉතින් බලන්නකො අකීබබා කොච්චර සතුටින් ඉන්නේ කියලා මේ ගමන ගැන. මේ තියෙන්නේ සාමාන්‍ය බිස්නස් හොටෙල් එකක්. ඉතින් ගොඩාක් රැවුන නිසා අපි ඉක්මන නිදා ගත්තා. හෙට වැඩ ගොඩක් තියෙන නිසා. ඉතින් මම තනියමම ආවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මොකද හස්බන්ඩ්ගේ බබයි තාම නිදි නිසා. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන රූම් එකට යද්දි බලන්නකෝ අක්කී බබා හැරලා එළිය පාකින් එකේ වාහන දිහා බලා ඉන්නවා. හස්බන්ඩ්ගේ මීටින් එක ඉවර වෙනකම් මමයි අකී බබයි ආවේ එතන ළඟම තිබුණු කිඩ්ස් පාක් එකකට. මම අද හිතුවා ඔයාලට මේ වෙන්ඩින් මැෂින් ගැන පොඩි විස්තරයක් කියන්න ඕනේ කියලා. ජපානයේ වෙන්ඩින් මැෂින් කියන්නේ හරිම ප්‍රසිද්ධ වගේම හරිම කොමන් දෙයක්. ඉතින් වෙන්ඩින් මැෂින් හැම පොදු තැනකම තියෙනවා දකින්න අපිට පුළුවන්. මේ වෙන්ඩින් මැෂින් එකේ තියෙන බීම වර්ග. ඉතින් මේකේ කොෆි, ග්‍රීන් ටී, බාර්ලි ටී, එතකොට පොඩි බබාලට දෙන ඇපල් ජූස්, එතකොට සුප් වර්ග, උණුවෙන් වගේම සීතල විදිහටත් අපිට මේ වෙන්ඩින් මැෂින් වලින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ විදිහට වෙන්ඩින් මැෂින් විදිහට කෑම වර්ග, එතකොට පෙට්ස්ලට දෙන කෑම වර්ග, ඒ වගේම සිගරට්, ඒ වගේ විශේෂ දේවලුත් ජපානයේ මේ වෙන්ඩින් මැෂින් වල දකින්න ලැබෙනවා. ඉතින් මේ වගේ වෙන්ඩින් මැෂින් තියෙන එක ඇත්තටම හරිම පහසුයි. දැන් අපි මේ පාක් එකේ ඉඳලා නැත්තම් ෂොප් එකකට යන්න ඕනේනේ බීම එකක් ගන්න. හැබැයි මේ පාක් එකේම මේ වෙන්ඩින් මැෂින් එක තියෙන නිසා අපිට ඕන වෙලාවක බීම එකක් අරගෙන බොන්න පුළුවන් පහසුකම තියෙනවා මේ මැෂින් එක නිසා. ඒ වගේම තමයි මේ වෙන්ඩින් මැෂින් එක ආවට කවුරුවත් පාවිච්චි කරපු බීම බෝතල්, ඒවැ මෝඩි කිසි දෙයක් දාලා යන්නේ නැහැ. එතනම තියෙන ඩස්ට්බින් එකට තමයි හැමෝම මේ දේවල් දාලා යන්නේ. ඉතින් ඒකත් හරි විශේෂ දෙයක් කියලා මට හිතෙනවා. හරිම ලස්සනට මේ මැෂින් එක වටේටම ලස්සනට පිරිසිදුවට තියෙනවා. ජපානයේ මේ වෙන්ඩින් මැෂින් හඳුන්වලා දීලා තියෙන්නේ 1888. සිගරට් වල තමයි ඒක හදලා තියෙන්නේ, ලී වලින් හදලා තියෙන්නේ. ඉතින් අද වෙද්දී ඒක ගොඩාක් දියුණු වෙලා තියෙන අලුත් ටෙක්නොලොජිස් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ජපානයේ දකින්න ලැබෙන විශේෂම දෙයක් තමයි මේ වෙන්ඩින් මැෂින්. එන අතරමඟ අපි නැවැත්තුවා ලන්ච් එක ගන්න වගේම අකී බබාව චේන්ජ් කරගන්න. ඉතින් මේ මෝල් එකේම තිබුණා කිඩ්ස් ඒරියා එකක්. ඉතින් අකී බබාව අපි ඒකට දැම්මොත් එයා ආස නිසා හරිම ආසාවෙන් එයා ඒකේ සෙල්ලම් කළා.
බලන්නකො ඉතින් මේ පුංචි හිත් පුංචිම දෙයකින් පවා කොච්චර සතුට වෙනවද කියලා. අකී බබාගේ බෙඩ් ටයිම් එක පහුවෙලා නිසා අකී බබා ටිකක් මහන්සියෙන් ආවේ. ඉතින් ඒ නිසා අවගමම කළේ අකී බබාව වොෂ් දාලා නිදි කරවපු එක. ඔයාටත් තියනවාද මුළු දවසම පප්පා එක්ක හිටියත් නිදාගත්තේ මමව ඕන වෙන බබෙක්. ඉතින් මෙයා ඒ වගේ බබෙක් තමයි. ඉතින් මට තමයි හැමදාම අකී බබාව නිදි කරන්න වෙන්නේ. ඒ නිසා බබාව නිදි කරලා එද්දි හස්බන්ඩ් රයිස් එකක් හදලා තිබ්බා. මම කන්නේ නෑ කියලා හිටියේ ටිකක් මහන්සි නිසා. හැබැයි රයිස් එක මාරම රසයි. එයාට රසට රයිස් හදන්න පුළුවන්. ඉතින් thank you ඔයාට. අපේ ජීවිත හිතන්නේවත් නැති විදියට පුදුම තරම් කාර්යබහුලයි. විශේෂයෙන් ජපානයේදී අපි අපේ වැඩ ඔක්කොම තනියම කරගන්න නිසා හරිම කාර්යබහුලයි. ඉතින් මේ මොන දේ තිබුණත් පවුලේ අය එක්කත් කාලය ගත කරන්න වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ළඟදීම දවසක ආයෙ හම්බෙමු.